හායි ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද අපි යන්නේ ඔයාලට හිතෙන්නේ අපි කොහෙද යන්නේ? අපි යන්නේ කණ්ඩලම වැවට. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක රවුමක් යන්න. නිරිමල් වැස්සේ තෙමිලා මහා කෙහෙර සිත්සේ පිලුණා මෙදා සැනසෙන්න ඕනේ පෙහසරල්ලේ මුගේ පිරපිය ගන්න ඕනේ නුඹ. ඉතින් අයියා අයිස් ගන්න නතර කරා. අයිස් අරන් එනකන් දෝනිම්ම ඉතින් පල්ලෙහා රිලව් රංචුවක් හිටියා. ඒ රිලව් රංචුව සෙල්ලම් කරන දිහා බල බල හිටියා. ඉස්සරහා කපල් එකකුත් ඉන්නවා. ඔන්න අයිස් ආවා. දැන් කන්නයි තියෙන්නේ. දෝනිත් මම වගේම තමයි ලෙඩ දුක් නැහැ කන්න බොන්න. ඉතින් එයා අයිස් එක කනවා. තාත්තිත් කනවා. අම්මිත් කනවා. දැන් වැව ළඟට කිට්ටුයි. අපි යන්කෝ බලන්න. ඔහොම තමයි ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මාරම ලස්සනයි. මාරම හිතට මාරම ෆීලින් එකක් එන්නේ ළමයි. මේ හරිම නිදහසක් දැනෙනවා. බලන්නකො රැල්ල ගහන විදිය මොහොතට ආවා වගේ. මේ වැවේ පිටිපස්සේ හරිය ඉස්සර හරිය තමයි අර මම මුලින්ම වීඩියෝ කරලා දැම්මේ. දෝනිත් ඉතින් හිමීට පයින් එනවා. හතයි කියලා. පිටිපස්සේ යාළුවෙකුත් ඉන්නවන්න ළමයි. අනේ ඉතින් එයාලත් ලොකු වෙද්දි අනේ මන්ද මාරම හිතට දුකක් දැනෙනවා. කවදා හරි අපෙන් ඈතට යයිනි කියලා. මොනා කරන්නද ඉතින්? ඉතින් මෙන්න මෙහෙමයි. අපි වැවට ඇවිල්ලා දැන් ඉතින් නාන්න ඕනේ. අන්න බලන්නකො ළමයි වතුර ෂෝක් අනේ. මං නාන්නයි යන්නේ. මාර සීතලක් තියෙන ළමයි අවුව තිබ්බට මාරම සීතලක් තියෙන්නේ. ඊට වැඩිය රැල්ල වෙනදට මෙහෙම රැල්ල නැහැ. මේ එදා රැල්ල තිබුණා නිකන් හරියට ඇත්තටම බීච් එකට ආවා වගේ දැනුනේ. අය කෑ ගහන ෆෝන් එක අරන් යන්න එපා ෆෝන් එක වැටේ කියලා. හැබැයි ඉතින් මං අරන් ගියා. මම නම් ගොඩේ තමයි නාන්නේ ළමයි. මම නම් වතුරට යන්න බයයි ගොඩක් දුරට. ඉතින් මම ගොඩේ නාන්න යන්නේ. ගොඩේ කිව්වට ගොඩේමත් නෙවෙයි මැද්දට හරියට ඇවිල්ලා ඉන්නේ මම. මම නාලිවර වෙනකන් ඉතින් ඉන්න ඕනි අයියා බබත් එක්ක. මොකද අපි දෙන්නටම නාන්න බෑ. චූටි බබා පවුනේ තනියෙන්නේ. ඔන්න බලන්නකෝ. බලන්නකෝ චූටි මනසට මේ වගේ දේවල් කොච්චර වටිනවද කියලා. එයා කොච්චර ආසාවෙන් සෙල්ලම් කරනවද කියලා බලන්නකෝ. පව් අනේ. ආස හිතෙනවා දැක්කහම. එයාත් මාර විදියට විනෝදෙන් හිටියා. ෂෝයි නේද? ඔය අයියට කතා කරන්න එයා ඒ කියලා කතා කරනවා. අනේ මගේ මැනික ඉතින්. එයාට පුළුවන් විදිහට එයා හොඳටම විනෝද වුණාද? මන්නාලා ගොඩට ආවට පස්සේ තාත්තේ දෝනිය ගිහිල්ලා නෑවා. ඉතින් රෑ වෙන්න කලින් අපි ගෙදර යන්නත් ඕනේ. මොකද මේ පැත්තට හවස් වෙද්දී අලි එනවලු. අයියයි දෝනිය නාලිවර වෙලා යන්න තමයි හදන්නේ දැන්. එයාලගේ සෙල්ලම නම් ඉවරයක් නෑ ඉතින්. මං කියලා තමයි දැන් ওই ටික එන්නේ. නැත්තම් තාම දෙන්නම වතුරේ නටනවා. අනේ ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමදාම අපි තුන් දෙනාට මේ වගේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා. දැන් ඉතින් යන්නේ
ඔතනින් බයික් එක ගන්න අමාරුයි ළමයි වැල්ල එතන. යනකොට තිබුණු view එක තමයි මේ මං ඔයාලට පෙන්නන්නේ. බලන්න වතුරට ඉර එළිය දැන් බෑගෙන යන නිසා වැටිලා තියෙන්නේ මාර ලස්සනයි. ගස් කොළන් ගොඩාක් තියෙනවා පිටිපස්සේ. මේ වැවේ පිටිපස්ස හරිය තමයි. ඉස්සරහා නෑනේ තාර පාර විතරනේ තියෙන්නේ. මේ පිටිපස්ස හරියේ මේ ගස් කොළන් ගොඩයි. මේ සමහර දවස්වලට අශ්වයොත් ඉන්නවා ළමයි. මේ අද නම් නැහැ. අර එක්කෙනෙක් මාළු අල්ලන්න බෝට්ටුවෙන් යනවා පේනවද ඔයාලට? දොර නිසා පේන එකක් නැති වෙයි. ඉස්සරහා බෝට්ටු දෙකක් තියෙනවා. බෝට්ටු නෙවෙයි ඔරු නේද ළමයි. අපි ඉතින් ඕව පදින්න දන්නේ නෑනේ. මේ තියෙන්නේ ෂෝක් නේද? ඉතින් අපි දැන් යන්නේ. මේ තියෙන්නේ වැවේ ඉස්සරහා පාලමත් එක්කන් තියෙන කොටස. බලන්නකෝ අර පල්ලෙහා තියෙන ගස් ටික ලස්සනට පේනවා. ලස්සනයි නේද? ඉතින් අපි දැන් ඔහොම යමු. මොන හරි කන්නත් ඕනි, කාලා මොන හරි බොන්නත් ඕනි. නාලා තේ එකක් බිව්වේ නැත්තම් වැඩක් නෑනේ. අර බයික් එකේ කට්ටිය hina වෙවි යනවා. අයියා අඳුරනවලු. මේ මම වීඩියෝ කර කර ගියපු නිසා වෙන්නේ නැති hina වෙන්නේ නැත්තේ. එයාලා දන්නේ නෑනේ ඉතින් මම vlog එකක් කරන්නේ කියලා. ඔන්න ඉතින් අපි බිත්තර රොටි කාලා කිරි එකක් බොන්න තමයි හදන්නේ. අදට ගිහින් එන්නම්. බුදු සරණයි. පරිස්සමින් ඉන්න හැමෝම. මගේ channel එක subscribe කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. bye bye.